සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ ගෙදරින් පාවිච්චියෙන් ඉවත දරන ලැබූ LED බල්බ් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ක්‍රමය ඉතාම සරල ක්‍රමයක්. ඉතින් ඔයාලට ආයේ නැවත බල්බ් මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ මම මේ පෙන්වන උපදෙස් අනුගමනය කරලා ඒ ක්‍රමවේද අනුගමනය කරලා ඔයාලට බල්බ් එකක් නිවැරදිව හදාගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම එනම් බලමු මොකද්ද කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ LED බල්බ් එකේ මෙන්න මේ කොටස ගලවලා ඉවත් කරන එක. ඉතින් අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මෙහෙම නැත්නම් මේ කොටස ගැලවිලා ඉවත් වෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකේ මොන බල්බ් එකද පිච්චිලා තියෙන්නේ කියලා. මේකේ පිච්චෙන බල්බ් එක අපිට පෙන්වනවා කළු පාට ස්වරූපයෙන් පෙන්වනවා. ඉතින් අපි මේ බල්බ් එවැනි බල්බ් මාක් කරගන්න ඕනේ මොන වගේවද පිච්චිලා තියෙන්නේ කියලා. දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ වටේ තියෙන මෙන්න මේ චූටි බල්බ් වලින් මොනවද පිච්චිලා තියෙන්නේ කියලා බලලා අපි ඒ බල්බ් ඉවත් කරගන්න ඕනේ. එකින් එක ඉවත් කරගන්න ඕනේ. හරි, අපි දැන් මේ එකින් එක පිච්චුන LED බල්බ් ඉවත් කරගෙන බලමු කොහොමද අපි ඉතිරි වැඩ ටික කරන්න කියලා. මෙන්න මේ වගේ කටර් එකක් අරගෙන අපි පිච්චිලා තියෙන බල්බ් ටික හොයාගෙන අපි ඒ බල්බ් ටික ඉවත් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ පේපර් කටර් එකකින් තමයි අපි ඉවත් කරගන්නේ. හරි, දැන් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ කළු පාට වෙලා තියෙන බල්බ්. ඔයාලට පැහැදිලිව පේනවා මම මාක් කරගෙන තියෙනවා කළු පාට වෙලා තියෙන බල්බ් ටික. ඉතින් ඒ ටික තමයි අපි පේපර් කටර් එකකින් සුද්ධ කරලා ඉවත් කරගන්න ඕනේ. අපි ඉවත් කරමු. අපි මේ ආකාරයට දැන් අපි බල්බ් ටික පේපර් කටර් එකෙන් ගලව ගමු. මේ විදිහට අපි ඉවත් කරගන්න ඕන සම්පූර්ණව මේ බල්බ් එකේ තහඩුව පේනකන් අපි මේ විදිහට සුද්ධ කරගන්න ඕනේ. ගිහිල්ලා තියෙන බල්බ් ටික. ඒවල පේන ඕන එකක් මම සුද්ධ කරලා තියෙනවා. ඒ වගේ හැම එකම සුද්ධ කරගන්න ඕනේ. දැන් අපි සුද්ධ කරගත්ත බල්බ් ටික මෙන්න මේ විදිහට පාස්ස ගන්න ඕනේ. පාස්ස ගන්නකොට අනිවාර්යයෙන්ම මේ කොටස් ටික නිවැරදි විදිහට වැහෙන විදිහට පාස්ස ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අපි පාස්සල හදාගත්ත බල්බ් එක. ඉතින් දැන් අපි මේක දාලා බලමු කොහොමද වැඩ කරයිද කියලා. දැන් ඔයාලට පේන තියෙනවා බල්බ් එක හොඳට පත්තු වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාලට අනිවාර්යෙන්ම අර කියපු පියවරවල අනුගමනය කරලා පිච්චුන බල්බ් ටික හදාගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වටින වීඩියෝ බලාගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.